කාරේ හොන්නේ මට චුට්ටක් ගන්න. අනත එන්න සාදු කියන බෑගෙන බඩගිනි වෙලා බලන්නේ. අවසරයි සාදුකාරයක් කියලා හයි. මෙහෙමනේ. අනික් වෙලාවට ඔක්කොම සද්ද දෙනවා මේ සද්දෙන් කියන්න කියනකොට අපිට සද්ද කරන්න බැරුව යනවානේ. අපි පුරුදු වෙන්න ඕන නිශ්ශබ්ද වෙන්න කියනකොට නිශ්ශබ්ද වෙන්නයි කතා කරන්න කියනකොට කතා කරන්න. ඒකට හරි ලේසියි. මම හිතන්නේ සතුටු වේදාද මාස 4කට ආසන්න කාලයක් හැමදෙනාම තම තමන්ගේ ශක්තිය යොදවලා ධනය යොදවලා ශ්‍රමය යොදවලා දැනුම යොදවලා වටිනා පින්කමක් සිදු කළා. මම සිවුර ඉක්මනට ගිහලා වාහන කරගෙන ආවා. ඔගොල්ලෝ මහන්සියලා මහමු සිවුර මාස 3ක් පුරාවට බලාපොරොත්තු වුණේ කඨින චීවරයක් පූජා කරන්න. ඒ චීවරයේ සියලු කටයුතු නිමා කරලා අපේ ඒ පුරාණ චාරිත්‍රයක් තියෙනවා කඨිනයක් පූජා කළාම ඒ කඨින චීවරය පෙරවගෙන කඨිනානිසංස දේශනා කරන්න. එහෙම නැතුවත් දේශනා කරන්න පුළුවන්. ඒකවල ටිකක් සමහර අය දාගන්න මොනවද අමතර ආරක්ෂාවක් වගේ. ඒ වගේද මටත් තියෙනවා මොකද්ද? අමතර වටිනාකම. මොකක්ද? අලුතෙන්ම හම්බ වුණු කඨින චීවරය. මේ චීවරය හැමෝටම ගන්න පුළුවන් කමක් නෑ, පිළිගන්න පුළුවන් කමක් නෑ. ඒ සඳහා පළවෙනිම කොන්දේසිය තමයි උපසම්පදා සීලය සමාදන් වුණු ස්වාමින් වහන්සේ නමක් වෙන්න ඕන. ශාසනයේ ශික්ෂා දෙවර්ගයක් තියෙනවා. සාමණේර සීලය සහ උපසම්පදා සීලය. එතකොට සාමණේර ස්වාමින් වහන්සේලාට කඨිනයක් පිළිගන්නට අවසර ලැබෙන්නේ නෑ. උපසම්පදා වුණු ස්වාමින් වහන්සේ නමකට පමණයි පුළුවන්. එතකොට සාමාන්‍ය උපසම්පදා වූ ස්වාමින් වහන්සේ නමකට ශික්ෂාපද කොච්චරක් තියෙනවද කියලාද කියන්නේ? කීයක්ද? ප්‍රාතිමෝක්ෂයේ තියෙනවා ශික්ෂාපද 227ක්. ඒ ප්‍රාතිමෝක්ෂයේ විතරයි. හැබැයි සාමාන්‍ය උපසම්පදා සීලය කියනකොට අපේ පිටුතුන් හුඟක් අය කියන්නේ කෝටියක් සංවර සීලය කියලා. මේ කෝටියක් සංවර සීලය කියලා කිව්වට උපසම්පදා සීලේ සමස්ත ශික්ෂාපද ප්‍රමාණය 9180 කෝටි 36 ලක්ෂ 50000. හරි ලොකුයි ප්‍රමාණය. ඒ ගාන ලොකු වැඩි නිසා අපි මොකද කරන්නේ? 9180 කෝටියක් මත ඇරලා 1 කෝටියක් කරගත්තා. වැඩි කොටස අතහැරලා තියෙනවා. කොච්චරද තියෙන්නේ? 9180 කෝටි 36 ලක්ෂ 50000. එතකොට මේ ශික්ෂාපද අපේ උපරිම ශක්ති ප්‍රමාණය ආරක්ෂා කරන්නටයි බුදුහාමුදුරුවෝ අපට දීවි දෙන්නේ. සමහර ශික්ෂාපද අගට වාක්‍යයක් තිබෙනවා ගිලානස්ස අනාපත්ති කියලා. අසනීප කෙනෙක් නම් ඒ ශික්ෂාපදේ මෙව්වට වරදක් නෑ කියලා. පුංචි දරුවෝ ටික හැබැයි තමන්ගේ ළමයට ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. එළියට ගිහිල්ලා නැත්තම් මොනවා හරි තුවාලයක් කරගත්තොත් ආයෙ ප්‍රශ්නයක්. ඒ තමන්ගේ දරුවෝ ටික කරුණා කරලා ගන්න කොළඟට. මොකද මේ අපේ අර දහම් පාසල වගේ හිතන්න එපා මෙතන විවෘත භූමියක් තියෙන්නේ. මොනවා හරි අනතුරක් වුණොත් අපි මේ කරපු බින්කම් සසරට තියෙයි. හැබැයි මෙලව අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන නිසා දරුවෝ ටික ඔක්කොම ශාලාව ඇතුළට ගන්න කරුණා කරලා. එළිය කවුරුත් ළමයි තියන්න එපා. මොකද ඔයගොල්ලෝ බණ අහන අතරේ දරුවන්ට හානියක් වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා එළියේ ඉන්න දරුවෝ ඇතුළට ගන්න එක තමයි හොඳම. ඒකට සද්දෙත් නවතිනවා. පින්කමත් අපට හොඳද නිදහසේ බණ ටික අහන්න නැත්නම් ළමයා එළියද දන්නේ නැහැ, වැටේද දන්නේ නැහැ, හැප්පේද දන්නේ නැහැ කියලා බණ අහනකොට අන්තිමට බණත් නැහැ. ළමයා ළඟත් නැහැ. දෙක එකක්වත් නැහැ නේ. දැන් මේ ශික්ෂාපද අතර බුදුහාමුදුරුවෝ නිදහස දීලා තිබෙනවා. සමහර ශික්ෂාපද වලට රෝගී වූ ස්වාමීන් වහන්සේ නමක් ඒ ශික්ෂාපදේ මෙව්වට වරදක්
නෑ. ඒකයි ගිලානස්ස අනාපත්ති කියලා තියෙනවා. අනිත් හැමතැනකදීම බුදුහාමුදුරුවෝ අපට උගන්වන්නේ අපේ උපරිම ශක්තියෙන් මේ ශික්ෂාපද ආරක්ෂා කරන්නට කියලා. එතකොට දැන් මේ මට මහා සංඝ සම්මතයේ ලැබුණා වගේ කටින චීවරයක් ලැබුණොත් බුදුහාමුදුරුවෝ වදාරනවා ශික්ෂාපද 5ක් ඉක්මවන්නට හැකියාව ලැබෙනවා හැමදාටම නෙවෙයි මාස 5ක කාලයකට. මැදින් පුර පසළොස්වක පොහොය දවස දක්වා తాවකාලික වරප්‍රසාදයක් ලැබෙනවා. ශික්ෂාපද කීයක් ඉක්මවන්නටද? 5ක් ඉක්මවන්න. තියෙන ප්‍රමාණය නම් හරි විශාලයි. ඒ විශාල ප්‍රමාණයේ ශික්ෂාපද 5ක් ඉක්මවන්නට අවසර ලැබෙනවා. ඒ නිසා මේ කටින පින්කම කියලා කියන්නේම විනය කර්මයක්. මොකද මේ ශාසනයේ ආයුෂය තියෙන්නේ විනයෝ නාම ශාසනස්ස ආයුර්ය. මේ ශාසනය පවතින්නේම විනය මත. දැන් හිතන්නකෝ වැඩි හාමුදුරන්ගෙන් මුල් වැඩි හිටියේ තුන්නම හැරෙන්න අනෙක් සියලු දෙනා කවුද? තරුණ හාමුදුරුවෝ. කවුරුද කියලා කෑ ගන්න එපා කියලා. කිව්වද කවුරුද? දැන් ඔය වයසේ ගිහි තරුණ ළමයි ටිකක් හිටියනම් කොහොමද තියෙවිද සත්‍ය? එතකොට මේ නිශ්ශබ්දතාවයේ රැකුනේ කුමක් එක්කද? ශාසනික විනයත් එක්ක. උන්වහන්සේලා හැමෝගෙම ප්‍රසාදය ලැබෙන පරිදි ඊටාම සංවරව ඒ කටයුතු සඳහා තමන්ගේ දායකත්වයේ සහභාගීත්වය ලබා දුන්නා. ඒතකොට ශාසනයේ පරපුරෙන් පරපුරට පැවතුනේ ඒ විනය මත. එතකොට මේ වස් ශික්ෂාපදය කියලා කියන්නේම අපේ ශාසනයේ තියෙන වැදගත්ම ශික්ෂාපද. ශික්ෂාපද ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ලෝකවද්‍ය ශික්ෂාපද සහ ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාපද. ලෝකවද්‍ය ශික්ෂාපද කියලා කියන්නේ හාමුදුරුවෝ ගිහිද කතාවක් නෑ. ඒ ශික්ෂාපදේ ඉක්මෙවුවා ඒක අකුසල. ප්‍රාණඝාතය කියන්නේ ගිහිද පැවිදිද කතාවක් නෑ. ප්‍රාණඝාතය කළොත් ඒක හැමෝටම අකුසල. තව කොටසක් තියෙනවා ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාපද. මේ ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාපද කියලා කියන්නේ ස්වාමීන් වහන්සේලාට පමණක් අදාළ වෙන ශික්ෂාපද. ඒක අකුසලයක් නෙවෙයි. ඒ ඉක්මවීම බුද්ධ ප්‍රඥප්තිය ඉක්මවීමක් වෙනවා. මේ වස් ශික්ෂාපදයක් තියෙනවා. ඔබ ආරාධනා කළත් නොකළත් ඇසල පුර පසළොස්වක පොහොය දිනේට ස්වාමීන් වහන්සේලා වස් සම්මා. එතකොට එක වසක් ඉවර වුණාම අපට අවුරුද්දක් වයස ලැබෙනවා. ස්වාමීන් වහන්සේලා මුණ ගැහුවොත් දැන් අද හිතන්නකෝ ශ්‍රී ලංකන් හාමුදුරුවෝ හිටියා, කාම්බෝජ හාමුදුරුවෝ හිටියා, තායි ට්‍රැඩිෂන් එකේ හාමුදුරුවෝ හිටියා. හැබැයි අපි අතර අහන්නේ ඔබ වහන්සේ කොයි රටේද කියලා ඉස්සෙල්ලා අහන්නේ නෑ. කවුරු හම්බ වුණත් අපි ඉස්සෙල්ලා අහන්නේ කොහොමද? වස් උන්වහන්සේලා ඒ වාඩි කරේ මේ මොන බලලා නෙමෙයි. පන්සලේ ඉඩමේ ප්‍රමාණය බලලා නෙමෙයි. උන්වහන්සේ වැඩම කළ වාහනේ බලලා නෙමෙයි. වැඩම කළ දුර බලලා නෙමෙයි. එහෙනම් මොකක් බලලා? වස් කීයක් ඔබ වහන්සේ ශාසනය ගත කළා. එතනින් තමයි ශාසනයේ ජේෂ්ඨත්වයේ තීරණය. එන මටත් එක වසක් ආයෙත් වැඩි වුණා. මේ මගේ 26 වෙනි වසර. තරුණයි දාන්න. 26. ඒක පල් වයස නෙවෙයි. පැවිදි උපසම්පදාවේ ලැබුණු වයස. එතකොට මේ වස් ශික්ෂාපදයෙන් තමයි ශාසනයේ ජේෂ්ඨත්වය හෝ කනිෂ්ඨත්වය කියන්නේ වැඳුම් ලැබිය යුත්තේ කවුද? වැඳුම් කළ යුත්තේ කවුද කියන බව තීරණය කරන්නේ මේ වස් ශික්ෂාපදයට එක්ක. ආරක්ෂා කළ වස්සාන සමය ප්‍රමාණයත් එක්ක. ඒ නිසා තමයි මේ පින්කම මෙච්චර වටින්නේ. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මෙච්චර මහන්සි වුණාට මේ අන්තිම සතියේදී අපි වැඩිම මහන්සි වුණේ. අපරාධ නිකන් මාස 4ක් විතර මහන්සි. මේ සතියෙන් ඉවර ගන්න තිබුණු පින්කමකටනේ මාස 4ක් මහන්සි වුණේ කියලා හිතෙන්න පුළුවන්. හිතනද ඒක? නේද? ඒක තහනවා. ඇයි එහෙම කළොත් මොකද?
කෙනෙක් ඇසලපුර පසළොස්වක පොහොයේ ඉඳලාම ලෑස්තිලා කටන පින්කම කරනවා. තව කෙනෙක් අන්තිම සතියේ ඇවිල්ලා රැඳවල් නැතුව මහන්සිලා කටන පින්කම් කරනවා. තියෙනවද වෙනසක්? ඉතින් ඔය සිවුර මහ ගන්න අපිට මාස 4ක් යන්නේ නෑනේ. ඒ නිසා අපටත් පුළුවන් මොනව කරන්නද? දැන් නම් මහන්න බැරි නම් කඩෙන් හරි මහපු සිවුරක් ගෙනල්ලා පූජා කරන්න පුළුවන්. එහෙම කළොත් කොහොමද කියන්නේ? එතන බණ පොතේ තියෙන උපමාව තමයි අතීතයේ රජතුමාට තිබුණේ අද වගේ වාහන නෙවෙයි කරත්තනේ. අශ්ව කරත්ත තිබුණේ. මේ කරත්තේට රෝද කීයක් තියෙනවද? රෝද දෙකක් තියෙනවා. රජතුමාට දීර්ඝ ගමනක් යන්න තියෙනවා. ඒ නිසා රජතුමාට ඕමනා වුණා මේ රෝද දෙක මාරු කරන්න. හිතන්නකෝ කාර් එකේ ටයර් දෙක ගෙවිලා කියලා. දුර ගමනක් යන්න තියෙනවා නම් අපි පළවෙනි කියන්නේ මොකද්ද? ටයර් දෙකක් මාරු කරගන්න. මොකද මේ ටයර් දෙකෙන් දුර යන්න විශ්වාසයක් නෑ කියලා. ඒ වගේ රජතුමා මේ ශිල්පියෙකුට රෝද හදන කෙනෙකුට ගිහිල්ලා මතක් කරනවා මට වහාම රෝද දෙකක් හදලා දෙන්න ඕනේ. ඉතින් ශිල්පියා කිව්වා මට අඩුම මාස 3ක් යනවා කියලා මේ රෝද දෙක හදන්න. මොකද රාජ අන නිසා බෑ කියන්න බෑ. නමුත් එයාගේ දෙන්න පුළුවන් උපරිම කාලෙ ගියන් පස්සේ මාස 3ක් නමුත් ශිල්පියා මහන්සියලා වැඩ කළා. මාස දෙකකොත් සති 3ක් යනකොට හදා ගන්න පුළුවන් උනේ එක රෝදෙයි. රජතුමා කියනවා මට ලබන සතියේ මම ගමන යනවා මට රෝද දෙක ගෙනියන්නයි ආවේ. කිව්වා රජතුමනේ එකක් ලෑස්ති. ඊට පස්සේ රාජ අනුනේ මොකද්ද කොහොම වෙනවද දන්නේ ලබන සතියේ වෙනකොට රෝද දෙකම ලැබෙන්න ඕන. බෑ කියන්න බෑ රාජ අනන. ඊමොත් ඉසගල්ලා දාන්න එක තමයි වෙන්නේ. ඉතින් අර සතියට මොකද කරන්නේ? තව රෝදයක් හැදුවා. රජතුමා සතිය පහු වෙලා ඉන්නකොට දැන් රෝද දෙකම තියෙනවා. බැලූ බැලමට රෝද දෙකම එක වගේ, බර එක වගේ, පෙනුම එක වගේ, යොදාගෙන තියෙන දැව එක වර්ගයේ. රජතුමා අහනවා ඔබ මොකටද මට මේ පංචාවක් කළේ? දැන් එක රෝදයක් හදන්න මාස දෙක කොයි සති 3ක් ගත්තා. අනික රෝදේ එක සතියෙන් හැදුවා. මේ දෙකේ බැලූ බැලමට කිසි වෙනසක් නෑ. හරියට මේ චීවරය වගේ. මේ චීවරයයි අපි කලින් චීවරයක් මෙලදී ගත්තොත් මේ චීවර දෙකම එක වගේ. එහෙනම් ඔය චීවරයට මොකටද මේ මාස 4ක් තිස්සේ අපි මහන්සියයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒකමයි රජතුමාටත් හිතුනේ. ආනෝ මේ රෝද දෙකේ වෙනස මොකක්ද කියනවා? රජතුමනි වෙනසක් තියෙනවා. මොකක්ද වෙනස? කිව්ව පෙන්නන්නේ කියලා වෙනස. බැලුව බැලමට කිසි වෙනසක් නැහැ. බර එකමයි, පෙනුම එක විදිහයි, යොදාගත්ත දැව එකමයි. කිසිම වෙනසක් බැලුව බැලමට හොයන්න බෑ. ඊට පස්සේ මේ ශිල්පියා රෝද දෙකම අරගෙන පෝල් කරලා ඇවිත්. අර මාස දෙකයි දවස් 7ක් තිස්සේ හදපු රෝදේ ගිහිල්ලා කරකිලා ශක්තිය විරුණාම එහෙම්ම සිරස් සතට නැවතුණා. සතියෙන් හදපු රෝදේ මොකද උනේ? ශක්තිය විරුණාම තිරස් සතට පෙරළුණා. ඒක හරියට නිකන් ඔයගොල්ලෝ කියලා බීල්ලලා ඉන්න නැති වුණාම ටයර් එකේ පැත්තක වෙන්නේ. ඒක. එතකොට කියනවා රජතුමනි මේක බොහොම පරිස්සමෙන් කරන්න ඕන එකක්. මේ බැලන්ස් එක තියාගන්න හදනවා නම් මේක හදිස්සියට හදලා හරියන්නේ නැහැ. ඒ වගේ කියන මේ කටින වෙන්කමත් කෙනෙකුට හදිස්සියට කරන්න පුළුවන්. හැබැයි හදිස්සියට කරලා අපි අර බලාපොරොත්තු වෙන මහා ආනිසංස බලාපොරොත්තු වෙන්න එපා. සමහර අය හිතනවානේ කටින වෙන්කමක් කළාම ආනන්තරයේ පාප කර්මයන්ට මෙහා තියෙන ඕනෑම පාප කර්මයක් යටපත් කරන්න පුළුවන් තරම් මහා පින්කමක්. ඒක වෙන්නේ අර සතියක් විතර මහන්සි වෙලා කරන නිසා නෙවෙයි. ඒ නොසෙල්විය හැකි ආකාරයේ මහා පින්කමක් බවට පත් වෙන්නේ අර මාස 3 පුරාවටම මේ කටිනේ කියලා ඔයගොල්ලෝ දැන් සමහරවල් ගෙදර බැනුම් අහන තරමට සමහර අය කටිනේ ගැන කතා කරනවා. හැමදාම මොකද එයාගේ මාතෘකාව? එයාගේ මාතෘකාව කටිනේ. මොකද මේ කාලය පුරාවටම තියෙන්නේ මොනවද? කුසල් සහගත සිත්. ඒ කුසල් සහගත සිත් ඇති වුණාම දවසින් දවස කුසල් සිත් වැඩි වෙන්න මොකද වෙන්නේ? පුණ්‍ය ශක්තිය ප්‍රබල වෙනවා, බලවත් වෙනවා, නොසෙල් වෙන තත්ත්වයට පත් වෙනවා. ඒතකොට අන්තිම සතිය කරන කෙනාගේ පිනක් නැහැ නෙවෙයි අර වගේ නොසෙල් වෙන ආකාරයේ මහා පිනක් බවට පත් වෙන්නේ නේ. ඒ නිසා තමයි කියන්නේ අසල පුර පසළොස්වක පොහොය දිනේ වස් ආරාධනා කරන්න, වප්පුර පසළොස්වක පොහොය දිනේ වස් පවාරණය කළාට පස්සේ චීවරයකට සුදුසු වස්ත්‍රයක් පූජා කරන්න. ඒ කටිනයක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ස්වාමීන් වහන්සේලා මත මිසක් ඔබ මත
නෙවෙයි. ඔබ පූජා කරන්නේ කටින වස්ත්‍රයක්. ඒ කටින චීවරයක් බවට පත් කරන්න පුළුවන්කම තියෙන ස්වාමීන් වහන්සේලාට පමණමයි. අනෙක් පින්කම් අපිට ඕන නම් අපි කැමති විදිහට කරගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මේක විනය කර්මයක් කියලා. මේ ආනිසංස වැඩි වෙන්නේ ඒ නිසා. එතකොට මේ ආකාරයෙන් දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂයෙන් එකතු වෙලා මේ පින්කම සම්පූර්ණ කරගත්තම ස්වාමීන් වහන්සේට ලැබෙන ආනිසංස පහක් අනාමත්චාරෝ අසමාදානචාරෝ ඝන භෝජන යාවදත්ත චීවර යෝචිදත්ත චීවරෝපවාදෝ සෝදේ සම්භවිස්සති කියලා මහා වග්ගපාළියේ කටිනම් කරණකේ සඳහන් වෙනවා. එතකොට අනාමත්චාරෝ කියන්නේ සාමාන්‍යයෙන් විහාරස්ථානයක වැඩ ඉන්නකොට ඒ විහාරස්ථානයේ බැහැර වඩිනවා නම් කාට හරි මතක් කරලා වඩින්න කියලා කියනවා. මේක ගෙදරකට උනත් හොඳ එකක්. නොකිය ගෙදරින් ගියේ ඊපස්සේ මොකෝ වෙනවද කොහෙ ගියාද දන්නේ. ඒ වගේ ස්වාමීන් වහන්සේලාට හිතු විදියට විහාරයෙන් බැහැරව යන්නට අවසර නැහැ. හැබැයි කටිනයක් බාරගත්තට පස්සේ මැදින් පුරපසළොස්වක දක්වා මාස 5ක් කිසි කෙනෙකුට නොදන්නා විහාරයෙන් බැහැරට වැඩම කළ හැකියි. එන වාත් ඉක්මනටම යනවා විහාරයෙන් බැහැර. හොඳයි නේද? හිටින්න මාස 10ක් ඇති නේද? හරිද? මදිද? ජනවාරි ඉඳලා දැන් මේ ඔක්තෝබර් මාසෙත් ඉවරයි. ඊළඟට දෙවෙනි එක තමයි අසමාදානචාර. අපේ බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා තුන් සිවුරු අදිස්ථාන කරගෙන පරිහරණය කරන්න. තුන් සිවුර කියලා කියන්නේ දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර කියන මේ සිවුරු තුන. ඕගොල්ලන්ට නම් ඇඳුම් ගත්තම අල්මාරිය පිරෙන්න ඒක ඇඳුම් තියෙනවා. ගෙදරට අඳින ඇඳුම් තියෙනවා, වැඩට අඳින ඇඳුම් තියෙනවා, පන්සලට අඳින ඇඳුම් තියෙනවා, මල ගෙදරට අඳින ඇඳුම් තියෙනවා, මගුල් ගෙදරට අඳින ඇඳුම් තියෙනවා. ඔහොම විවිධාකාර ඇඳුම් තියෙනවා. ලෝක ඉතිහාසයේ වෙනස් නූණු ඇඳුමක් තියෙනවා නම් ඒ තමයි මොකක්ද? චීවර. අවුරුදු 2600කට ආසන්න කාලයක් අදට කිසිම වෙනසක් වෙලා නැහැ. එදා මගධ ශ්‍රේෂ්ඨයේ පෙන්නලා ආනන්ද හාමුදුරන්ට වදාලා ආනන්දේ චීවරය මෙන්න මේ ආකාරයට සකස් කරගන්න කියලා. අද දක්වාම කී මගධ ශ්‍රේෂ්ඨය වගේ තමයි මේ චීවරය හදන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ තර සිවුර මහනකොට කපනකොට දකින්න ඇති කඩ කපලා අතු එකතු කරන විදිය. බැලුවට අර මොරක ලියදු ටික වගේ. මේ තුන් සිවුර අදිස්ථාන කරගෙන පරිහරණය කරන්න කියලා බුදුහාමුදුරුවෝ වදාළේ. ඊට අමතරව චීවර වුණා පරිස්කාර චෝල හැටියට අදිස්ථාන කරන පරිහරණය කරන්න පුළුවන්. නමුත් මේ කටිනේ බාරගත්තට පස්සේ මාස 5ක කාලයක් ස්වාමින් වහන්සේලාට නිදහස ලැබෙනවා. තුන් සිවුරු අදිස්ථාන කරගෙන පරිහරණය නොකළ වරදක් වෙන්නේ නෑ. අනාමත්චාරෝ අසමාදානචාරෝ. ඊළඟ ඝන භෝජන. ඝන භෝජනය කියලා කියන්නේ ස්වාමින් වහන්සේලා 4 නමක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හිතවත් මට්ටමින් දානයක් කියන ස්වභාවයෙන් නෙවෙයි තමන්ගේ තියෙන ලෙන්ගතුකමට හිතවත්කමට කියනවා හාමුදුරනේ අපේ ගෙදර වටින්න කෑම ටිකක් කාලා යන්න. ඒතර අර දානය කියන ගෞරවය එන්නේ නැහැ. දායකයෝ ලෙන්ගතු වුණාම එහෙම වෙනවා සමහර වෙලාවට. එහෙම ආරාධනා කළොත් හාමුදුරුවෝ 4 නමක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට ඒක බාර ගන්න අවසර නෑ. හැබැයි කටිනේ බාරගත්තට පස්සේ එතන ඉඳලා මාස 5ක් දක්වා ඝන භෝජනේ බාර ගන්නට අවකාශ ලැබෙනවා. ඊළඟ යාවදත්ත චීවර. යාවදත්ත චීවර කියන්නේ තුන් සිවුරු අදිස්ථාන කරගෙන ඉන්නකොට අමතර චීවරයක් ලැබුණොත් දින 10ක් ගත වෙන්නට කලින් මේ චීවරය අදිස්ථාන කරගන්නට ඕන. නැත්නම් විකල්පණය කරන්න. අදිස්ථාන කරනවා කියන්නේ තමන්ගේ තියෙන පරණ සිවුරක් බැහැර කරලා ඒ අලුත් සිවුර අදිස්ථාන කරගන්න. දැන් මට කරන්න තියෙන්නේ ඒකමයි. දැන් අර තියෙන පරණ ටිකක් ඒ වෙලාව තියෙන සිවුර අයින් කරලා ඒකට අපි කියන සිවුරු විකල්පණය කියන චීවර විකල්පණය කරනවා කියලා මේ ලැබුණු සිවුර අදිස්ථාන කරගන්න. ඒක අදිස්ථාන කරගෙන පරිහරණය කරන්න පුළුවන්. නමුත් කටිනේ බාරගත්තට පස්සේ මාස 5ක කාලයක් දින 10 ඉක්මෙව්වා වරදක් වෙන්නේ නෑ. ඊළඟට යෝජිතත්ව චීවරෝපාදය කියලා කියන්නේ මේ කටිනේ බාරගත්ත දවසේ ඉඳලා සකසතුව හෝ පෞද්ගලිකව විහාරයට ලැබෙන සියලු සිවුරු ඒ කටිනේ බාරගත්ත ස්වාමීන් වහන්සේට කැමති නම් ගන්න පුළුවන්. ඒතකොට සාමාන්‍ය දවසක විහාරයට ලැබෙන සිවුරු ලැබෙන සිවුරු ගෙනලා තමන්ගේ කාමරේ අල්මාරියක එකතු කරන එකක් පන්සල් වල නෑ. ලැබෙන ඔක්කොම පන්සලේ භාණ්ඩාගාරයක නැත්නම් ගබඩාව කියලා එකක් තියලා ඒකේ තැන්පත් කරනවා. ඊට පස්සේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ස්වාමීන් වහන්සේලාට ලබලා දෙන එකක් කරනවා. නමුත් මේ කටිනේ බාරගත්තට පස්සේ ලැබෙන සිවුරු සංඝසතෝ හෝ පෞද්ගලික ලැබෙන ඕනෑම සිවුරක් කටිනේ බාරගත්ත ස්වාමීන් වහන්සේට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට හිතන්න පුළුවන් බුදුහාමුදුරුවෝ මේ ශික්ෂාපද පහ ලිහිල් කළා කරව බුදුහාමුදුරුවෝ හරි වැඩ තමයි කරන්නේ. මේ කටිනේ බාරගත්තට පස්සේ ආමුලන්ට වැරදි කරන්නට අවස්ථාව දීලා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒකයි මම ශික්ෂාපද වර්ග දෙක කියලා දුන්නේ.
ලෝකවන්ති ශික්ෂාපදයක් නම් කවුරු ඉක්මෙව්වත් එය අකුසලයක්, ඒ පාපයක්. නමුත් ප්‍රඥප්තිවන්ති ශික්ෂාපද ගිහි පින්වතුන්ට අදාළ ඒවා නෙවෙයි, ඒ ස්වාමීන් වහන්සේලාට අදාළ. ඒ නිසා දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂයකම ආනිසංස ලැබෙන මහා පින්කමක් තමයි අපි මේ සිද්ධ කරගත්තේ. ඉතින් මේ කටනේ පිළිබඳව මේ මාසයේ පුරාට මේ ජීවන මාසයේ නිරන්තරයෙන් අහන්න ලැබෙනවා නොඑක ආකාරයේ දේශනා ආනිසංස. එතකොට අපි හැමදෙනාටම මහා පින්කමක් බවට පත් වෙන්නේ මාස 4ක් පුරාවට ඒ පිළිබඳව සිතින්, කයින්, වචනයෙන් අපි උත්සාහවත් වෙලා බොහොම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මයේ කර්මඵලයේ විශ්වාස කරගෙන ශාසනික දයාවෙන්, ශාසනික කුළුපග බවින් මේ ශාසනය තවදුරටත් ඉදිරියට පවතිවා කියන අදහස ඇති කරගෙනයි අපි මේ පින්කම් කරන්නේ. බුදුහාමුදුරුවෝ අපට උගන්වන්නේ මේ ශාසනයේ අන්තිම පුරුෂයා නොවන්නට කියලා. ඒ කියන්නේ අපේ යුතුයකම තමයි තව එක පරපුරකටවත් මේ ශාසනය ඉදිරියට පවත්වන්නට යම් ප්‍රමාණයකින් දායක වෙනවා. ඉතින් මම ලංකාවේ මේ ප්‍රදේශවල විහාරස්ථාන 10ක් ඉදිකලා දැන් ලංකාවේ හොඳට නැති කියලා තමයි පන්සල් හැදෙන්නේ නැති කොහොමරි ආපහු සජීව මහත්තයාට මේ අය ආරාධනා කළාම මම 11 වෙනි එක පන්සලක් නැතුණත් පන්සලක් කටයුතු ටික අපි කරගෙන යනවා. ඒ නිසා මේ පන්සල මුල් බහිනවද නැත්නම් තාම ඔබ පීඨලා තියාගන්නවද කියන එක තීරණය වෙන්නේ ඔබ හැම දිනාගේ කැපවීම මත, අවශ්‍යතාවය මත, සහ සම්බන්ධත්වයේ මත, දායකත්වයේ මත. ඒ නිසා කල්පනා කරන්නට මේ බුදුදහම පරපුරෙන් පරපුරට පවත්වාගෙන යන්නට නම් ඔබට පෙර පිනට හෝ උත්සාහයට මේ ආගමික කටයුතු සහ සම්බන්ධ වෙන්නට, පින්කම් කරගන්නට අවස්ථාව සැලසුණා. ඔබේ දරුපැටවුන්ටත් ඒ පින්වත් අවස්ථාව ලබා දෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔබේ කැපවීම මත. ඒ නිසා අපි උත්සාහ කරනවා අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කරන්නට, ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙන්නට ඔබ උත්සාහවත් ප්‍රමාණයට මේ පින්කම් ඉදිරියේදී මීටත් වඩා වැඩියෙන් සිදු කරගන්නට හැකියාව ලැබේ. ඉතින් විශේෂයෙන් මේ පින්කමේදී අවසාන වශයෙන් මතක් කරන්න ඕන අපි කටන ගෲප් එක පාමි බුද්දිස්ට් සොසයිටි නිලධාරි මණ්ඩලය ඇතුළු කොට ඇති ඒ කටන ගෲප් එකෙන් අදහස් කරන්නේ නැහැ මේ කටන ගෲප් එකට නැති අය මේ පින්කමේ කොටස් කරවන්නේ නෙවෙයි කියලා. මෙතන මම විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ හැම දිනම අද දවසේදී ඉදිකට්ටක් හරි ගෙනල්ලා පූජා කළා. ඔය කප්පුකාරී පූජා කිරීම බලාපොරොත්තු වෙන්නේ එහෙම. හැමෝටම කටන පින්කම සියලු ආකාරයෙන් කරගන්න බැරි වුණා. පුංචි දෙයක් හරි පූජා කරලා මේ පින්කමේ කොටස් කරවන්න බවට පත් වෙන නිසා මේ පින්කමට ආව ගියාව අතහිත දුන්නාව මේ කාලයෙන් වේවා, ශ්‍රමයෙන් වේවා, ධනෙන් වේවා, දැනුමෙන් වේවා සහ සම්බන්ධ ඔබ හැම දිනාම මේ පින්කමේ කොටස් කරවන්නේ අතර ඇලෝ මම්මා, අමිල මහත්මයා, අරුණා මෙනවිය, දමිත් මහත්මයා, දුෂාන් මහත්මයා, ගිහන් මහත්මයා, හර්ෂණී මහත්මිය, ඉරෝෂා මහත්මිය, ජනාදරී මහත්මිය, කලානි මහත්මිය, කාංචනා මහත්මිය, මංගල මහත්මයා, මංජුල මහත්මයා, නලින් මහත්මයා, නානායක්කාර මහත්මයා, පැට්‍රික් මහත්මයා, සුමනසේන මහත්මයා, රවින් මහත්මයා, සමාධි විනවිය, සංගීතා මහත්මිය, ශානක මහත්මයා, ශමිලා මහත්මිය, සුබෝධ මහත්මයා, තක්ෂිලා මහත්මිය, උපේක්ෂා මහත්මිය කියන අය මගේ මොබයිල් එකේ කටින ගෲප් එකේ ඉනවා. ඉතින් මේ සියලු දෙනා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ පින්කම් වල සහ සම්බන්ධ වුණා, දායක වුණා, මේ පින්කම් සාර්ථක කරගන්න උදව් උපකාර වුණා. ඊට අමතරව මේ කටින ගෲප් එකට අමතරවත් අපේ ස්පිරිචුවල් ගෲප් එකේ ඉන්න පින්තුනොත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ පින්කම් වල සහ සම්බන්ධ වුණා. ඒ නිසා නම් වශයෙන් QI නොකියවයි කියලා හිතක් තියාගන්නට එපා. මගේ යුතුයකමක් පවතින මාස 4ක් පුරාද මගේ එක්ක හිටපො කටින ගෲප් එක අදින් පසුව අවසන් වෙනවා. හිත දිනියට කටින ගෲප් එක ආය බලන්නේ අපි ආපහු ලබන අවුරුද්දේ අවශ්‍ය වුණොත් කටින ගෲප් එකක් අලුතෙන් හදා ගන්නවා. ඒ නිසා මාස 4ක ඔබේ සේවය දැන් නෙවෙයි අද හවසින් අවසන් කරන මොකද මේ ශාලාවේ ඉතුරු කොට ටිකක් අස්පස් කරලා තිබුණු தත්ත්වයට පරිවර්තනය කරලා දුන්නාට පස්සේ ඒ නිසා අවසාන වශයෙන් අපි ආශිර්වාද කරනවා ඔබ හැමදෙනාම මේ රැස් කරගන්න තිබුණු සියලු ගුණ ශක්තිය නාගිතපදාරේ කියන්නේ කටින දානන් දත්වාන සංගේම වරුත්තමේ තෝතින්සේ මහා කප්පීනා විද්‍යානම් උපත මහා සංඝරත්නයේ ගුණය සිහිපත් කරගෙන කටින දානයක් කටිනයක් පූජා කර ගැනීම තුළින් මහා කල්ප 30ක් විමිතියක් දැක්කේ නැහැ. මේ පැත්තේ යන්න හම්බ වුණේ නැහැ කියන නිසා ඔබට සසර වසනාතුරු නිවන් දකිනාතුරු මේ පැත්තේ නම් යන්න හම්බ වෙන්නේ එපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා සසර වසනාතුරු නිවන් දකිනතුරු
ඒ දෙවි මිනිස් සැප ලබන්නට සුගති සම්පත් ලබන්නට මේ සියලු ආකාරයේ පින්කම් හේතු වේවා. ඔබ හැම දිනාගේ නොයෙක් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇති සුජීවත්ව වාස කරන දෙමාපියන්ට ඥාති හිතයිසික දූ දරුවන්ට ආශිර්වාද කරන්නට මිය පරලෝකයන් විදුණු ඥාතිට පුණ්‍ය අනුමෝදනා කරන්නට මේ ආකාරයෙන් නොයෙක් ආකාරයේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇති ඒ සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා තම තමන්ගේ හිත් තුළ ඇති කරගෙන ප්‍රාර්ථනා කරන්නට මාස 4කට ආසන්න කාලයක අප විසින් රැස් කරගන්නට යෙදුණු මේ සියලු පින් කැමති සියලුම දෙවියන් දෙසා අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා මේ පින අනුමෝදන් වීමෙන් දෙවියන් දෙවිස ප්‍රාර්ථනා කර ගනිත්වා සසර දුකින් නැත මිදී උතුම් නිර්වාණ අවබෝධය ලබා ගනිත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙනවා. ඒ වගේම ඔබ හැමදෙනා නමින් මේ පරලෝ යන්නට යෙදුණු සියලු ඥාති වර්ගය ආසීර්වාද නගා ගන්නට අප විසින් රැස් කර ගන්නට සියලු පින් අපගේ ඥාතින් වෙනුවෙන් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා මේ පින අනුමෝදන් වීමෙන් අපගේ ඥාතින්ගේ පරලෝ ජීවිත සපවත් භාවයට පත් කර ගනිත්වා කෙලවර ජාති ආදී දුකින් නැත මිදී ලබන්නා වූ යමා නිවන් සෝබෝධ කර ගනිත්වා කියන කරුණාවෙන් ඥාතින්ට අනුමෝදනා කරනවා. ඒ වගේම පාමි ශ්‍රී ලංකා පොලිස් සොසයිටියේ නිලධාරි සභාපතිතුමා ප්‍රධාන නිලධාරි මණ්ඩලය, ඒ වගේම පාමි දහම් පාසලේ ගුරු දෙපළ ඇතුළු දූ දරුවන් හැමදෙනා, ඒ වගේම කටින ගෲප් එකේ හැමදෙනා, ඒ වගේම ඊට අමතරව බාහිරව සම්බන්ධ වුණු පාමස්ටර් නොවත්වලින් බැහැරව නවසීලන්තයේ විවිධ ප්‍රදේශවල සහ සම්බන්ධ වෙන අය, ඒ වගේම අපේ පාමි ඉන්ටර්ෆේස් ගෲප් එකේ සහ සම්බන්ධ වුණේ අපේ සහෝදර අන්‍යාගමික සහෝදර පිරිස මේ හැමදෙනා අපි ආශිර්වාද කරනවා. තුන්රුවන්ගේ අනන්ත වූ ආශිර්වාදයෙන් කායික නිරෝගී භාවයේ වේවා, මානසික නිරෝගී භාවයේ වේවා. ඔබ හැමදෙනා විසින් සිදු කරන්නා වූ යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන් සිද්ධ වේවා. හැමදෙනාටම මෙලොව සනසිල්ලම වේවා කියන කරුණාවෙන් අපි ආශිර්වාද කරනවා. එසේම වේවා කියන අදහස ඇති කරගෙන වන්දනා කරගන්නවා. අභිවාදන සීලස්ස නිච්ඡං මද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්භාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. හැමදෙනාටම දරුවන් සරණයි. එහෙමනම් කලබල කරන්නේ නැතුව හැමදෙනාටම මම හිතන්නේ ප්‍රමාණවත් තරම් ආහාර තියෙනවා. පුංචි දරුවන්ට ඉස්සෙල්ලා කෑම ටික දීලා ඔයගොල්ලෝ දිවා ආහාරය අරගෙන මේ ටික අපි අස් කරලා අවසන් කරමු. හැමදෙනාටම දරුවන් සරණයි.